සුබ දවසක් ඔයාලා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද හදන්නේ අවුරුද්දට වැඩි බබාලට රසම රස කෑමක්. මේක බබාගේ උදැසන වේලට, ඒ වගේම කෙටි වේල් වලට වගේම ලන්ච් බොක්ස් එකටත් හදලා දෙන්න ඔයාට පුළුවන්. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. අපිට ඕන වෙනවා කුරක්කම් පිටි මේස හැඳි 4ක් විතර. කුරක්කම් පිටි ටික ග්‍රයින්ඩර් කප් එකට දාගන්න. ඒ වගේම බිත්තරෙකුත් ඕන වෙනවා. පැණි රසට මම සීනි ටිකක් එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් ස්වභාවික පැණි රසක් එකතු කරගන්න කෙසෙල් රට ඉඳි වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න. දැන් මේ එකතු කරගන්නේ බටර් මේස හැන්දක් ඕන වෙනවා. බටර් ටික එළියෙන් තියලා ටිකක් දිය වුණාට පස්සේ ගන්න. දැන් මේ එකතු කරගන්නේ කොකෝ පවුඩර් යෝගට් හැන්දකින් එකක් වගේ දාගන්න. ඒ වගේම මම මේකට බේකින් පවුඩර් චුට්ටකුත් එකතු කරගන්නවා. බේකින් පවුඩර් පොඩි ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. මේ ටික ඔක්කොම දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න. අපි මේ හදාගන්න බැටර් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ පෑන් කේක් හදාගන්න. මම පෑන් එකට මේ විදිහට බටර් චුට්ටක් ගාගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ පොඩි ප්‍රමාණයේ පෑන් කේක් ටිකක් හදාගන්න. පෑන් කේක් එක දෙපැත්තම හොඳට පුලුස ගන්න ඕන. ඔන්න ඔය විදිහට හරිම රසට ලේසියෙන් මම බබාට කුරක්කම් පෑන් කේක් හදාගෙන තියෙනවා. මේක හුඟක් පෝෂණීයයි, ඒ වගේම හරි රසයි. බබාලට කෙටි වේලකට උදැසන වේලකට වගේ හරි ලේසියෙන් හදලා දෙන්න පුළුවන්. මේ විදිහට හදාගත්ත පෑන් කේක් වල ඔයගලන්ට පුළුවන් පීනට් බටර් ටිකක් තවරලා දෙන්න. එහෙමත් නැත්නම් බටර් චුට්ටක් ගාලා දෙන්න පුළුවන්. මොනවා හරි සිරප් එකක්, ඒ කියන්නේ චොක්ලට් සිරප්, එහෙමත් නැත්නම් ස්ට්‍රෝබෙරි සිරප් මේ වගේ දෙයක් එක්ක උනත් බබාට රස බලන්න දෙන්න පුළුවන්. ඒ වගේ සිරප් එකක් එක්ක පොඩි පළතුරු කෑලි ටිකක් කපලා දාලා ඒ වගේ දෙයක් එක්ක උනත් පෑන් කේක් එක රස බලන්න දෙන්න පුළුවන්. මේ විදිහට හදාගන්න පෑන් කේක් එකකින් ඔයගොල්ලන්ගේ බබාලගේ බර උනත් වැඩි කරගන්න පුළුවන්. මේක අවුරුද්දට වැඩි බබාලට තමයි දෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකදී ආය දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.